ගෙදරට වෙලා නිකන් ඉන්න ගමන් රුපියලක්වත් ආයෝජනය කරන්නේ නැතුව ඔයාගේ අතේ තියෙන ෆෝන් එක විතරක් පාවිච්චි කරලා දවසට පැයක් දෙකක් ඉතාමත් ලේසි වැඩ කරලා රුපියල් 1000ක් 2000ක් වගේ හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මේකේ account එකක් හදන තැන ඉඳන් මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා සහ මේකේ වැඩ කරලා ඔයා උපයන සල්ලි ඔයාගේ බැංකුවටම ගන්න කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම ඉස්සරහටත් ගොඩක් වැදගත් ඊමන් ලෙසන් සහ එක එක apps වල තියෙන පොඩි පොඩි events වලට participate කරලා කිසිම මහන්සියක් නොවි සල්ලි උපයන්න පුළුවන් ක්‍රම ගැනත් ඉදිරි වීඩියෝ වලදී අපි ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම ඔයාගේ web browser එකට ගිහින් Hive Micro කියලා මෙන්න මේ විදිහට type කරගන්න. ඔයා mobile phone එකකින් මේක කරනවා නම් Play Store හෝ App Store හරහා Hive Micro app එක download කරගන්නත් පුළුවන්. වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට වෙබ් එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මේක උඩින්ම මෙයාලා දාලා තියෙනවා ඕනම තැනක ඉඳන් ඕනම වෙලාවක ඕනම device එකකින් පොඩි වැඩ කරලා අමතර ආදායමක් උපයන්න කියලා. හරි ඔයා දැන් මෙතන තියෙන start earning now කියන බටන් එක ක්ලික් කරගන්න. මෙතනදී අපි අලුතින් account එකක් හදන්න ඕන නිසා පහළ පොඩියට තියෙන sign up කියන බටන් එක දෙන්න ඕනි. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ වගේ විස්තර ටිකක් අහනවා. මෙතනට ඔයාගේ සම්පූර්ණ නම දෙන්න. මෙතනට ඔයා දැන් පාවිච්චි කරන email address එකක් දෙන්න ඕනි. ඊට පස්සේ මෙතනට හොඳ strong password එකක් දෙන්න ඕනි. ඒ password එකම ආයෙත් මෙතනට දෙන්න. දැන් මෙතන මේ country කියලා තියෙන තැනට ශ්‍රී ලංකා කියන එක select කරගන්න. මෙතන language එක අහනවා. ඒකටත් English කියන එකම තියෙන්න දෙන්න. ඊළඟට මෙතනින් අහලා තියෙනවා ඔයා කොහොමද මේක ගැන දැනගත්තේ කියලා. ඒකට YouTube කියන එක select කරගන්න. ඊට පස්සේ පහලින් අහලා තියෙනවා මෙයාලගේ terms වලට එකඟද කියලා සහ ඔයා අවුරුදු 18ට වඩා වැඩිද කියලා. දැන් මේ දෙකට ටික් එක දාගෙන I am not robot කියන එකට ටික් එක දාගෙන submit කියන බටන් එක දෙන්න. ඊළඟට ආයෙත් මෙයාලගේ terms and conditions කියන පොඩි විස්තරයක් දීලා තියෙනවා. ඒකටත් ආයි agree කියන එක දෙන්න. දැන් මෙතනට ඔයාගේ අත්සන ඉල්ලනවා. ඒකටත් මේ විදිහට අත්සනක් වගේ එකක් දීලා update කියන එක දෙන්න. මෙතනට අත්සන දෙද්දි නම් ඇත්තම අත්සන වෙන්න ඕනේ නැහැ. ඔයාගේ නම මේ විදිහට ලියාගත්තම හරි. මෙතනට ආයෙමත් අපි ගැන පොඩි විස්තර ටිකක් අහලා තියෙනවා. ලැන්ග්වේජ් කියන එක නම් ඔටෝම ෆිල් වෙලා තියෙන්නේ. මෙතනට ඔයාගේ ජෙන්ඩර් එක අහලා තියෙනවා. ඒකට ඔයා ගැහණු කෙනෙක් නම් ෆීමේල් කියලා සහ පිරිමි කෙනෙක් නම් මේල් කියලා සිලෙක්ට් කරගන්න. ඊළඟට මෙතන এডুকেෂන් කියන එකටත් අපි මේ විදිහට ඩිග්‍රී එකක් තියෙනවා කියලා සිලෙක්ට් කරගමු. ඊළඟට අපිට මේකේ කොච්චර වෙලාවක් වැඩ කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඒකටත් මේ විදිහට සතියකට පැය 40කට වඩා වැඩ කරන්න පුළුවන් කියලා සිලෙක්ට් කරගමු. ඊළඟට අපේ වයස් කාණ්ඩය අහලා තියෙනවා. ඒකත් මේ විදිහට සිලෙක්ට් කරගන්න. දැන් අපේ රේස් එක අහනවා. ඒකටත් ඒෂියන් කියලා දෙන්න. මෙතනට අපේ marital status එක අහනවා. ඒකට මම මේ විදිහට single කියලා දෙනවා. හරි ඒ ටික සිලෙක්ට් කරගෙන පහළ තියෙන update කියන එක දෙන්න. දැන් මේ විදිහට අපේ informations update වුණා කියලා alert එකක් එනවා. හරි දැන් මෙයාලා කියලා තියෙනවා අපේ email එකට verification mail එකක් යවලා තියෙනවලු. අපිට දැන් ඒක පාවිච්චි කරලා account එක verify කරගන්න පුළුවන්. ඔයත් මේ විදිහට ඔයා මේකට දීපු email එකේ inbox එකට ගිහින් බලන්න. ඔයාටත් මේ විදිහට email එකක් ඇවිල්ලා ඇති. ඒකේ තියෙන මෙන්න මේ verify email කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාව ආයෙමත් site එකට load වෙනවා. එතනින් ඔයාගේ account එක හදන එකේ වැඩේ ඉවරයි. අපි දැන් බලමු මේකේ task එකක් කරගන්න කොහොමද කියලා. මෙතන filters කියලා section එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට job එකේ type එක, difficulty එක, salary එක වගේ දේවල් filter කරගන්න පුළුවන්. difficulty එක යටතේ easy, medium, hard සහ very hard කියන option වලට ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ තියෙන විදිහට all කියන එක තියෙන දෙන්නත් පුළුවන්. හරි මුලින්ම මේක ටාස්ක් එකක් කරගන්න කලින් මෙයාලා අපිව පොඩි qualification test එකක් තියලා ටෙස්ට් කරලා බලනවා. හරි අපි බලමු ඒක කරගන්නේ කොහොමද කියලා. හරි මේ ටාස්ක් එකේ අපිට කරන්න තියෙන මෙයාලා කොටු කරලා තියෙන image එක නිවැරදි logo එකද කියලා select කරගන්න එක. මේ වගේ ටාස්ක් තාම AI වලට හරියට කරන්න බෑ. ඒක නිසා තමයි අපිට පොඩි prices වලට මේවා කරන්න මෙයාලා දීලා තියෙන්නේ. හරි අපි මේ විදිහට start test කියන එක දෙමු. මේ විදිහට job එකේ විස්තර ටික බලා ගන්න පුළුවන් ඔයාලට. මේ කියලා තියෙන දේවල් ඔයාලට තේරෙන්නේ නැත්නම් මේ text එක copy කරගෙන chatgpt.com එකට යන්න. ගිහිල්ලා එතනට මේක paste කරලා explain this in sinhala කියලා දෙන්න. එතකොට ඔයාලට මේකේ කියලා තියෙන මොකක්ද කියලා සිංහලෙන් බලා ගන්න පුළුවන්. හරි මෙතනට ආවට පස්සේ side එකටත් මෙයාලා තව images ටිකක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. අනිත් පැත්තේ yes no කියලා බටන් දෙකක් සහ උඩම next කියලා නිල් පාට බටන් එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී කරන්න තියෙන මෙයාලා කොටු කරලා තියෙන එක මේ logo එකද නැද්ද කියලා select කරගෙන next කියන බටන් එක දෙන්න විතරයි. මේ වගේ images 48ක් තියෙනවා. ඒකෙන් අපි 44කට හරි උත්තරේ දුන්නොත් තමයි අපි test එක pass වෙන්නේ. මේක නම් ඇත්තටම හරිම ලේසි.
නෙක්ස්ට් කරාට පස්සේ ඔයා දීපු ආන්සර් එක හරිද වැරදිද කියලා උඩින් වැටෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම මේක ඉවරකම් කරන්නේ නැහැ. 7-8ක් මේ විදිහට කරලා පෙන්නන්නම්. මේ විදිහට එන 48න් 44ක් හරියට කරගත්තොත් තමයි ඔයාලා ටෙස්ට් එක පාස් වෙන්නේ. ඒක නිසා හරියට හිතලා බලලා ඉවසීමෙන් මේක කරගන්න ඕනි. ඇත්තටම ඔයාලට බලාගන්න පුළුවන් හරිම ලේසියෙන් මේක මේ විදිහට කරගන්න පුළුවන් කියලා. එහා පැත්තෙනුත් අපිට උදව් ගන්න පුළුවන් විදිහ ඉමේජස් ටිකක් මෙයාලා දීලා තියෙනවා බලාගන්න පුළුවන් ඔයාට. මේක ටාස්ක් කම්ප්ලීට් කරන්න තියෙන්නේ මේ විදිහටම තමයි. දැන් අපි බලමු මේකෙන් ඔයා උපයන සල්ලි ඔයාගේ බැංකු පොතටම ගන්න කොහොමද කියලා. හරි ඔයාලට මේ විදිහට හෝම් ඉන්ටර්ෆේස් එකේ උඩින්ම පේරෝල් කියලා ඔප්ෂන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ අප්ඩේට් යුවර් පේමන්ට් සෙටින්ග්ස් කියලා බටන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන මිනිමම් විත්ඩ්‍රෝ එක විදිහට මෙයාලා $20 තමයි දාලා තියෙන්නේ. ඔයා මේකට PayPal එක ඇඩ් කරාම මේක $10කට අඩු වෙනවා. මෙතනදී ඔයාලට PayPal සහ Bitcoin කියන ඔප්ෂන් දෙකම තියෙනවා බලා ගන්න පුළුවන්. මුලින්ම අපි බලමු PayPal එකට මේක සල්ලි withdraw කරගන්නේ කොහොමද කියලා. මෙතන තියෙන PayPal එක select කරගෙන පහළ තියෙන නිල් පාට බටන් එක click කරගන්න. ඊළඟට ඔයාගේ PayPal login details ඉල්ලනවා. ඔයාට PayPal account එකක් නැත්නම් 2025ට ගැලපෙන විදිහට PayPal account එකක් හදන විදිය step by step අපි වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බලලා ඔයාට account එකක් හදාගන්න පුළුවන්. හරි මේ විදිහට login details දීලා login කියන බටන් එක click කරගන්න. දැන් ඔයාටත් මේ විදිහට message එකක් එවි minimum withdraw එක $10කට අඩු වුණා කියලා. මේ විදිහට මෙතන තියෙන Bitcoin කියන option එක select කරගෙන මෙතනට ඔයාගේ Bitcoin wallet address එක දීලා Binance එකට මේක සල්ලි withdraw කරගන්නත් ඔයාලට පුළුවන්. ගොඩාක් lazy task තමයි මේක තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාට ඉංග්‍රීසි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන්ම ChatGPT use කරලා බලන්න. මම හිතනවා මේකෙන් සල්ලි හොයන්න මම ආද කියලා දීපු ටික හොඳටම ප්‍රමාණවත් ඇති කියලා. වීඩියෝ එක ඉවරනකම් බැලුවා වගේ මේකේ account එකක් හදලා මේකේ තියෙන task හරියට කරලා මේකෙන් ආදායමක් උපයන්න කියලාත් මම ඔයාගෙන් ඉල්ලනවා. මේක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහෙන් comment කරන්න. අපි අනිවාර්යයෙන්ම reply කරනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. තව මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් subscribe කරන්න අපේ channel එක. 2025 අවුරුද්දට ගැලපෙන විදිහට PayPal account එකක් හදලා ඒක limit වෙන්නේ නැතිව හරියට verify කරගන්න කොහොමද කියලා දැනගන්න ඕන නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්.